ප්ලෑන් එකක් නැතුව දකුණට ගිය ට්‍රිප් එකේ සාරාංශය තමයි ඔන්න අද ඔයගොල්ලන්ට පෙන්නන්න යන අපි මුලින්ම ගියේ මිරිසේ. ඉතින් මිරිසෙන් බැහැලා අපි දෙන්න මේ පයින් යන ගමන් මගේ ඇටකටු වල තියෙන ශක්තිය තමයි මම මෙතන කියන්නේ. ඔයගොල්ලන්ට ඒවා අහන්න දෙන්න විදිහක් නැහැ. කොහොමද අපේ ප්ලෑන්ස් ඔක්කොම වෙනස් වුණා. ඒ නිසා අපි හවස ගියා බීච් එකකට. මෙතන නම නම් දන්නේ නැහැ. කොහොම හරි එතනට ගියා හරිම ලස්සනයි. මේ ඉන්නේ මම. එතකොට මේ ඉන්නේ අපේ නංගි පොඩ. ඉතින් ඕන්න ඔතනින් තමයි අපි කතා පටන් ගත්තේ. අපිට කටු වයින්න සත්තු జాති හම්බුණා. ඒගොල්ලොන් අල්ලන්න කරන්න ගිහිල්ලා නගන්න බැරි නිසා නිකන් හිටියා. මේ තින්නේ අපි ලැජ්ජාවටපත් වෙච්ච අවස්ථාවක්. මොකද අපි හිතන් හිටියේ ඒක ඇතුලේ බෙල්ලෙක් ඉන්නවා කියලා බැලුවම කකුළු පැටියෙක් තමයි හිටියේ. මේ තියෙන කකුළු පැටිය වල්ලන්න ගිහලා කකුළු රාජධානියකින් බැට ගන්න ගිය අවස්ථාවක්. ඉතින් අපි ඒගොල්ලන්ට ටටා බායි කියලා ෂේප් එකේ එතනින් මෙන්න මේ ජරා වතුර එකේ බැහැගෙන එගොඩ වෙන්නේ කියලා ගියාම මෙතන වතුර හරිම අම්පුතු පාටයි. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ තියෙන ඊළඟ දවසේ ගත්ත වීඩියෝස් වගේ කේතරම් ලස්සන වීඩියෝස් ගොඩක් තියෙනවා. ඒක ගිහිල්ලා vlog එකේ බලන්න. ඊට පස්සේ අපි රෑ ගිහලා කොත්තු කෑවා. ඔයගොල්ලෝ දැකලා නැත්තම් බලාගන්න කිරි හොදි සමග කොත්තු කන මිනිස්සෙක්. දැකලා නැත්තම් මම ඇත්තටම එහෙම තමයි කන්නේ. මොකද මට සැරකෑම කන්න බෑ. ඊට පස්සේ දවසේ තල්ප යන්න කියලා පිටත් වුණා. බලන්න අපිට වෙච්ච දේ ළමයි. මෙන්න බලන්න තල්පෙට යද්දි තිබ්බ විදිහ සහ පැය භාගයක් ගියෙත් නෑ. ඔන්න තල්පෙට වැස්සා හොඳටම. කොහොම හරි අපි හවස එතනම තිබ්බ රෙස්ටොරන්ට් එකකින් කාලා ඒකේ ස්විමින් පූල් එකෙත් ස්විම් කරලා ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ඔක්කොගෙම ෆුල් ව්ලොග්ස් දාලා දෙනවා මගේ YouTube channel එකේ. වීඩියෝස් ටික බලලා ඉතින් subscribe කරලා නැත්නම් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. bye.